අයිබෝවන් ශේවිතයට යමක් අපේ පෝඩ්කාස් චැනල් එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔය දන්නවනේ පෙවෙනකොට මුළු ලෝකයක්ම අවධානයෙන් ඉන්නවා ෆිෆා පාපන්දු ලෝක කුසලානය පිළිබඳව. ඉතින් 2026 ෆිෆා පාපන්දු ලෝක කුසලානය ක්‍රියාත්මක වෙන අතරතුර එක ක්‍රීඩකයෙක් පිළිබඳව මේ වෙනකොට මුළු ලෝකයක්ම අවධානයෙන් ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙමෙයි පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. හැමෝම කියන කතාවක් තමයි රොනාල්ඩෝ දැන් වයසයි. රොනාල්ඩෝ දැන් ක්‍රීඩාවෙන් අයින් වෙන්න ඕන. රොනාල්ඩෝට දැන් ක්‍රීඩා කරන්න බෑ වගේ කතා හැමෝම කියනවා. හැබැයි ඔයා දන්නවද? සාමාන්‍ය ක්‍රීඩකෙක් වයස අවුරුදු 35න් විතර තමන්ගේ ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම යනකොට රොනාල්ඩෝ වයස අවුරුදු 41ක් වෙලත් තමන්ගේ 6 වෙනි FIFA පාපන්දු ලෝක කුසලානය ක්‍රීඩා කරන්නේ නිකන් නෙවෙයි. ලෝකේ වැඩියෙන්ම ඉන්ටර්නැෂනල් ගෝල්ස් ගහපු වාර්තාව තියෙන්නේ රොනාල්ඩෝට. රොනාල්ඩෝ වයස අවුරුදු 25ක් තිස්සේ මේ පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙන ක්‍රීඩකයෙක්. රොනාල්ඩෝ පාපන්දු ක්‍රීඩාවට පැමිණෙන්නේ වයස අවුරුදු 16. ඉතින් රොනාල්ඩෝ ශාරීරික වගේම මානසිකව මහන්සි වෙලා වැඩ කරපු ක්‍රීඩකයෙක්. ඉතින් ඔයාටත් ජීවිතේ ලොකු ටාගට් පස්සේ දුවද්දි තනියම ඇවිදින්න වෙනවා. බිම වැටෙන්න වෙනවා. කට්ට කන්න වෙනවා. සමහර විට කාටවත්ම නොපෙනෙන්න අඩන්න වෙන්නත් පුළුවන්. හැබැයි සැබෑ රජෙ කවදාවත් වැටිලා ඉන්නේ නැහැ. රොනාල්ඩෝ හැමදාම කියන කතාවක් තියෙනවා. ඒ තමයි ඔහු කියන්නේ ටැලන්ට් එක විතරක් තිබ්බට වැඩක් නැහැ. මෙරිගෙන වැඩ කරන්නේ නැත්තම් ඒ ටැලන්ට් එකෙන් ඇති වැඩක් නැහැ. මිනිස්සු ඔයාට ගල් ගහති ඔයාට පුළුවන් වෙන්න ඕන ඔයාට ගහන ගල් වලින් ඔයාගේ මාලිගාව හදාගන්න. ඉතින් ඒ හින්දා අද ඉඳන්ම නිදහසට කරුණු කියන එක නතර කරන්න. කවුරු බෑ කිව්වත් Tamanට පුළුවන් කියන ආත්ම විශ්වාසය හදාගන්න. මුළු ලෝකයක්ම ඔයා දිහා බලාගෙන ඉන්න. රොනාල්ඩෝ වගේ තමන්ගේ ඉලක්කය තමන්ගේ අරමුණු වෙනුවෙන් ආත්ම විශ්වාසය තමා කෙරෙහි ඇති විශ්වාසය නැත්නම් ආත්ම විශ්වාසය ප්‍රගුණ කරමින් තමන්ගේ ඉලක්ක වෙනුවෙන් වැඩ කරන්න පොදු වෙන්න. මතක තබා ගන්න. ඔබගේ කැපවීම ජයග්‍රහණය මාවත පහසු කරවයි. අපි ජීවිතයට යමක්